මේ කෝණ දෙකේ එකතු 180ක් වෙනවනේ. හරිද? මිත්‍ර කෝණ පරිපූර්ණකයි වගේ අහලා තියෙනවා. ඈ? එහෙම පොඩි කාලේ ගණන් වලනේ අදක්ෂ ඔලෙවල් වලට තිබුණේ පොඩි පොඩි ප්‍රමේයන් ටිකක්. සමද්විපාත්‍රි කෝණ සම්මුඛ කෝණ සමානයි ප්‍රතිමුඛ කෝණ සමානයි. මිත්‍ර කෝණ පරිපූර්ණකයි එහෙම අහලා. ඒ මොනවාද? ඒවා එහෙම අහලානේ අපිට නම් ඉගෙනුවේ නැහැ. හරිද? ඉගෙනුවට වදන්න නැත්නම් එහෙම හරිද? එච්චර ඕනේ ඔයාට මේ දෙකේ එකතු 180ක් වගේ කියන එක තේරුම් ගන්න අමාරුයි. මෙහෙම එකක් ආවොත් මේ දෙකේ එකතු 180ක් කියලා අහලා නැද්ද? හදිස්සියත් ඔයා මේ මැස් කරන උදේ පාන්දර ගෙදරින් නැගිටලා පන්ති කියලා යනවා. ඔයාලා ගෙවල් පැත්තේ පොඩි එකෙක් වාදියා කාලයක් තිස්සේ බලන් ඉන්නවා. වැරදි හැංගීමකින් නෙමෙයි. හරිද? වැරදි හැංගීමකින් ඔයා දිහා බලන් ඉන්නව නෙමෙයි. හරිද? එහෙම වුණොත් ඉන්නවා අතරින් පතර. හරිද? එහෙම නරක කොල්ලෙක් නෙමෙයි. ඔයාලා පැත්තේනේ. එහෙම නරක නැහැ. ඌ සද්භාවයෙන් ඉන්නේ. ඌ එයාගෙන් ගාණක් අහන්න එනවා. අර අයියාගෙන් අහන්න, අර අක්කගෙන් අහන්න කියලා එනවා. 10 වසරේ ජ්‍යාමිතිය ගාණ. හරිද? ඌ ඔය වගේ ගෙනවොත් ඔයා මොකද කරන්නේ? හරිද? ඇත්තටම ඒ වගේ පොඩි කාලේ ගණිතයක් ඈ මන් දන්නේ නැහැ. එහෙම නැති වෙන්න විදිය නැහැ කවුරුහරි නැත්නම් අපිට එහෙම ඒවා දැන් නැහැ කියලා. එහෙම නැති වෙන්න විදිය නැහැ. කෝණ දෙකේ එකතු 180යි. මිත්‍ර කෝණ පරිපූර්ණ. එහෙනම් මේක 180 නා. 180 මේ දෙන අඩු කරන්න මෙයා ලියත හැකිනේ. මේ කවුද? 180 රින ඇල්ෆා දන ටීට. ඔක්කොම 180ක් වෙන්න බෑ. මේ ඇල්ෆා මේ ටීට එක 180 මේ දෙක අඩු කරා මොකද 180 නේ ඇල්ෆා දන ටී. දාගන්නකෝ. ජ්‍යාමිතිය නම් ජ්‍යාමිතිය. හරිද? බීජ ගණිතය නම් බීජ ගණිතය. ඕන එකක් ඔයා හදන්නේ නැහැ. හරිද? ජ්‍යාමිතිය නම් ජ්‍යාමිතිය බීජ ගණිතය. මොකක් දුන්නත් හදන්නේ නැහැ. හරිද? ඒ මොටිවේෂන් එක තමයි මාර විදියට අර අපි වුණත් ඉතින් උනන්දු කරලා ගන්න ඒක තමයි. හරිද? කිසිම එකක් හදන්න නැතුව නම් ඕන මිනිහෙකුට ඉතින් උනන්දු හිතෙනවනේ. අන්න උනන්දු වෙනවා. හරිද? sin 180 රින ඇල්ෆා සයින් ප්‍රමේය මං කියලා දෙන්න මට අර O level කාලේ තියෙන දේන් ඔයා ඒවත් කියලා දෙන්නම් අර මේ පොඩි හරි මතකයක් තියෙන ඉතින් වටිනවා සයින් ප්‍රමේය මං 10 පාරක් හරි කියනවනේ හරි ඔය හරි කවදා රටේ නිකන් වගකිය යුතු තන්දුරට එහෙම ගියොත් මේ අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්නේ හරි ඒ කියන්නේ පාලකයෙක් විදිහට ගියොත් එහෙම රටේ ජනාධිපති අගමැති වුණොත් හරි නැත්තම් වෙන මොකක් හරි අධ්‍යාපන අංශයෙන් උඩකට ගියොත් එහෙම ඉහළ තැනකට ගියොත් එහෙම රාජ්‍ය අංශයට අදාළව මේක වෙනස් කරන්නේ පේනවනේ හරිද තනි කේද වාචකයක් මේක හරිද අපේ පුතාට ඒ නමයි කිව්වට හරිද ඒක ඇතුලේ ඒ නම ඇතුලේ පුංචි සී නමයක් වගේ තියෙනවා හරිද ඒ නම ඇතුලේ හැංගවිලා තියෙනවා සී නමයක් වගේ හරිද ඒ නම ඉන්නේ හැමෝම නේ මං කියලා තියෙන්නේ සමහරව මතක නැහැ ඉතින් හරිද කමන්නේ ඒ වෙච්චර ඉතල වැඩක් නැහැ හරි දැන් PQR ත්‍රිකෝණයට සයින් සූත්‍රය දැම්මා තව මොනවාට සයින් සූත්‍රය දාන්නේ තව මොනවාට දාන්නේ සයින් සූත්‍රය PRS ට සයින් සූත්‍රය දාන්න පුළුවන්